ඊළඟට එතුමා යන්නේ නැහැ. එතුමා ඉන්නවා දැන් ඔයගොල්ලෝගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මම ආරාධනා කරන සිටිනවා ඔබතුමාලට දැනට අලුතෙන් පටන් ගන්න අය, දැනට කරගෙන යන අය, ඉතින් දුමින්ද මහත්මයා අහුවා දැන් කොච්චර කාලයක් අවුරුද්දකට වඩා වැඩි කාලයක් කරන අය කවුද ඉන්නේ? අවුරුද්දකට අඩු කාලයක් ඉන්නේ කවුද? හැමෝටම තියෙන ගැටලු සම්බන්ධව ප්‍රවීණයන් කීප පොලක් අපි ප්‍රධාන වේදිකාවට කැඳවනවා. ඒ ප්‍රවීණයන් ඉන්න ඕගොල්ලන්ට මේ ශේෂ්ත්‍රය තුල ඔයාලට ඇති වෙලා තියෙන ගැටලු සම්බන්ධව ප්‍රායෝගිකව උත්තරයක් ලැබෙයි. සාකච්ඡා වාරය සඳහා සහභාගී වන ලෙස සාකච්ඡාව මෙහෙයවීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඩිස්කස් මත්ස්‍ය වගාව සම්බන්ධ ප්‍රවීණ ව්‍යවසායකයෙකු වන ප්‍රශාන්ත් පොතේජු මහත්මයාට, ඒ වගේම සාකච්ඡාව සඳහා ප්‍රභාත් දුමින්ද මහත්මයා, නිලංග ප්‍රසාද් මහත්මයා, මහේන්ද්‍ර රණවීර මහත්මයා, පුබුදු ජයසූරිය මහත්මයා, නුවන් සමීර මහත්මයා සහ චාමර වීරසූරිය මහත්මයා සහභාගී වනවා ඇති. මේ කණ්ඩායමෙන් ඔබට අවශ්‍ය කරන ගැටලු වලට පිළිතුරු ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මා මයික්‍රොෆෝනේ බාර දෙනවා ප්‍රසාන්ත් පොතේජු මහත්මයාට වැඩසටහන මෙහෙයීම සඳහා. සංනිවේදනාවට සමති ජීවිතය විඳින්න 90%කට වඩා පාරිභෝගික පැසසුම් ලැබූ විද්‍යාත්මක විසඳුම ඕතෝ ෂීල්ඩ්. ඕගොල්ලෝ දැනට ඩිස්කස්ලා හදන්න බලාපොරොත්තු වෙනවා නම්, දැනට ඩිස්කස් හදනවා නම්, එහිදී මේ ඕගොල්ලෝ අද දවසේ ගත්තු දැනුම සහ ඕගොල්ලන්ට මේ දේ කරගෙන යාමේදී මතුවුණු ගැටලු මොනවා හරි තියෙනවා නම් ඕගොල්ලන්ට දෙයක් මේ වෙනකොට කරේ ජේක් හෝල්ඩින් ආයතනයේ ඕගොල්ලන්ට දැනුමක් ලබා දුන්න එක. නමුත් ඕගොල්ලන්ට දෙයක් දැන ගැනීමට අවශ්‍යයි නම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුවට විද්වත් මණ්ඩලයෙන් අපි උත්තරයක් ලබාගෙන ඒ දැනුම සිළු දෙනාගේම දැනුම බවට පත් කිරීම සඳහා තමයි මේ අවස්ථාව මට බාර වෙලා තියෙන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙන ඔඩියන්ස් එකේ කවුරු හරි ඕවා තියෙනවා නම් ප්‍රශ්නයක්, ඒ ප්‍රශ්නය මේ වෙලාවේ ඉදිරිපත් කරන්න කියලා. විද්වත් මණ්ඩලයෙන් අවසරයි. ඒ වගේම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මෙවැනි හමුවක් වැඩමුළුවක් සඳහා කැඳවීම සම්බන්ධයෙන් අමාත්‍ය ස්ථිරව දැන වෙනවා. මට තියෙන ප්‍රශ්න මේකයි. යම් තරමකට උත්තරයක් ලැබුණා. මම දැන් අවුරුද්දක පමණ සිට ඩිස්කස් මසුන් නැති කිරීමේ නිරත වෙලා සිටිනවා. එතකොට මම ආව ටැන්ක්ස් දෙනවා මාළු 30 දෙනෙක් පමණ වාරේ 35ක් විතර ඉන්නවා. උන්වන් නොයෙකුත් වැරැටිස් වලින්. දැන් මගේ තියෙන මූලික ප්‍රශ්නේ වෙන්නේ මේ මාළු පැරවුක් වෙනවා. එතකොට මේ වැරැටිස් උත් එකයි. water parameters වෙන එකක් TDS එක, EC එක, එතකොට male fish, female fish ඔයාදී හැම අතින්ම සුසුසත්වයේ තියෙනවා. ඒතර මේගොල්ලා පළවෙනි මේගොල්ලෝ බ්‍රීඩ් වෙනවා, ධ්‍යාන සත්ත්ව විතර ගමනවා. ඉතින් පස්සේ පළවෙනි දවස් හරි, දෙවෙනි දවස් හරි, තුන්වෙනි දවසේ මේ විතර කනවා. මේක දිගින් දිගටම 3-4 පාරක් සිද්ධ වුණා. එක පාරක පමණ නෙමෙයි. දැන් මංගාව ඒන්ජල්ස් ෆිෂුත් ඉන්නවා. ඒකත් මේ දේවල් සිද්ධ වුණා. එතකොට පොඩට ඉරිනෙට් කරලා තියෙනවා. එතකොට කැම දෙන්නේ ඩිස්කස් ස්පීඩ් එක බී ෆාට් එක දෙනවා. ඊට අමතරව හොඳ ඩිස්කස් ස්පීඩ් එකක් දෙනවා. දවසට 3 වෙලක් කැම දෙනවා. හොඳ ඒරියේෂන් එකක් තියෙනවා. ඒ වගේ හැමදේම සම්පූර්ණ කරලා තියෙන නැත්තම් විතර දාන්නේ නැහනේ. ඒ පැරාමීටර්ස් හරියට නැත්තම් ඉතින් දැන් ටෙම්පරේචර් එකත් හරි. මම ටෙම්පරේචර් මීටර්ස් දාලා චෙක් කරලා තියෙනවා. දැන් මම ඔබතුමාලාගෙන් අහන්නේ ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මේකට හේතුව කියලා මාව දැනුවත් කරන්න. ස්තුතියි. ඔබතුමාගේ මසුන් වල සාමාන්‍යයෙන් වගේ මසුන් වල වතුර මාරු කරන්නේ කොයි විදිහද? දින 5කට සැරයක් මාරු කරනවා. බ්‍රීඩින් වල දින 5කට සැරයක් මාරු කරනවා. ඒතර එතනදී ඇග්‍රෙසිව් මේල්ද ෆීමේල්ද? මේල් ඇග්‍රෙසිව්. මේල් ඇග්‍රෙසිව්. ඔයාගේ එතකොට බිත්තර දැම්මට පස්සේ කොහොමද වතුර මාරු වෙන්නේ? අපිට කියන්නේ බිත්තර බීඩ් වුණාට පස්සේ මාළු දෙන්න ඔයා වතුර මාරු කරන්නේ කොහොමද? බ්‍රීඩින් ටැන්ක්ස් වල ෆිල්ටර්ස් දාලා නැහැ. එතකොට මේ සයිපන් කරන්නේ. දැන් බිත්තර දැම්මට පස්සේ සයිපන් කරනවද? නෑ. බිත්තර දාලා
ඒ සයිපන් කරන්න මම පළවෙනි දවස් 3-4 කරන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා තුන්වෙනි දවසේ කාලා ඉතුරක් කරනවා. එක පාරක් හරි ගියා එතන තිබුණා 62ක් පට ආවා. පොඩි මච්ච පැටව ආවා. ඉතින් පස්සේ හරි ගියේම නැහැ. මෙහෙම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බිත්තරකට අවශ්‍ය පෝෂණය මදි නම් සාමාන්‍යයෙන් දවස් 2කින් 3කින් මව්සත්තු මාළු කනවා පැටවුව බිත්තර ටික. ඒ කන්නේ එයාලා ඊළඟ බිත්තර මුරේ දාන්න ඕනේ හන්දා. ඒ වගේ කාරණාවක් වෙන්නත් පුළුවන්. කෑම වලට මොනවද මික්ස් කරන්නේ? ඒකත් මම බැලුවා චෙක් කළා. අද මම ඊපස්සේ මේ ইনফরমේෂන් මම ඉන්ටර්නෙට් එකෙන් අරගෙන බැලුවා. ඒක ආන්සර් කළේ නැහැ. සාමාන්‍ය මොනවද දාන්නේ කෑම එකට දැන් හදන කෑම එකට? දැන්ට මම දෙන්නේ ඒ කියන්නේ බීඩිම් ටයිම් එකේ ඉන්නේ මේ බීෆ් ෆාට් දෙනවා මමයි හරි ගස්සන්නේ. ඔය කියපු මෙනු එකමයි යන්නේ. ඊට අමතරව මේ පෙලට්ස් දෙනවා. දවසට දෙපාර. එකපාරේ බීෆ් ෆාට් දෙනවා. සාමාන්‍යයෙන් බීෆ් ෆාට් වේල් දෙකක්වත් දෙන්න. පෙලට් නම් මම අනුමත කරන්නේ නැහැ. මේ එතකොට කෑම එකට සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 3000ක් විතර වෙන්න විටමින් E දෙන්නේ කට්ටියට. විටමින් E ඉරියන් කියලා තියෙන ඒක දීලා බලන්න. සාමාන්‍යයෙන් වතුර දැන් වීඩ් වෙන මාළු ඉන්නවා නම් උදේ වරුවේ සයිපන් කරන්න. බිත්තර දාන්න හවස් වරුවේ දාන්නේ. ඊට පස්සේ දවස් 3ක් ගියොත් බලලා කෝල් එකක් දෙන්න කවුරුත් කන්ටැක්ට් කරගන්න. විටමින් E නේ. ඔව් විටමින් E. මම විටමින්ස් වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔතනදී මෙහෙමයි වෙන්නේ. ඔබතුමාගේ ගැටලුව දැන් අපිට ඉස්සෙල්ලා දුවින්ද මාත්‍යා කිව්වා මගේ පරිසරය සහ ඔයාගේ පරිසරය කියන එක පරිසර දෙකක්. මම හැමදාම පුරුදු කරලා තියෙන්නේ මාළුවාට සයිබන් අවුට් කරලා අලුත් වතුර දීලා ඒ මාළුවා බ්‍රීඩ් කරනවා. එතකොට එයා පුරු වෙන්නේ මේ පරිසරය. අනිත් ඒ තමයි ප්‍රධානම මාළුවා ජීවත් අපි ඇමසන් ගඟේ ওই මාළුවා හිටියනම් ওই මාළුවා ගඟේ යද්දී ඇල්ගි ටිකක් කනවා. පූනිස්සෙක් කල්ලම් කනවා. මාළුවෙක් කනවා. උ සේරම ස්වභාවික ආහාර ටික උ ලබා ගන්නවා. එතකොට උඩ නියමිත නියුට්‍රිෂන් එකක් හම්බ වෙනවා. දැන් මේ මාළුවා තියාගෙන ඉන්නේ ඔයා. ඔයා දෙන දේ තමයි එයා කන්නේ. එතකොට මේ නියුට්‍රිෂන් එකේ අඩුපාඩුවක් නිසා ඔබතුමාගේ ප්‍රශ්නේ වෙන්න පුළුවන්. ඕක ක්ෂණිකව විසඳන්න බෑ. සමහර විට මේල් ෆීමේල් ඇග්‍රෙසිව් වුණා සමහර විට මේල් අපිට අයින් කරන්නත් පුළුවන්. මම නිවැරදිද? එහෙම කරලා වගේ පිටර ටික ආරක්ෂා කරගන්නත් පුළුවන්. මේකෙදි තියෙන එකම දේ මේ ඩිස්කස් කර්මාන්තයේ තියෙන ප්‍රධානම දේ තමයි කෙයාරින්. බලා ගැනීම තමයි ප්‍රධානම දේ. අපිව බලාගෙන එයා ඉන්නේ නැහැ. අපි බලාගෙන ඉන්නේ 5011ක ඇත්ත. නමුත් ඒ වුණාට එයා අපිව බලාගෙන ඉන්නවා හැම වෙලාවෙම. එයා බලාගන්නේ අපි එයා බලාගෙන. එහෙනම් ඒ අවශ්‍ය කරන පරිසරය අපි හැම වෙලාවෙම හදන්න. ඒ ප්‍රශ්නේ මෙතන ඉඳගෙන ඉන්න විද්වත් මණ්ඩලයේ මාත් මේ ජේඑක් ආයතනයේ මහත්මයාටත් හැමදාම තියෙන ප්‍රශ්න. ඇයි හේතුව? අපි යාර දෙන කෙයාරින් එක මදි. හැමදාම මදි. එහෙනම් අපි ඒක තමයි දෙන්නේ. ඒතොර ඔය ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඔකට තියෙන්නේ ඔයාගේ අතේ හුරුවෙන් දේවල් ටිකක් කරලා බලන්න. ඔයා දැන් අමාරුම ටික පාස් කරලා ඉවරයි. පැහැදිලි? තව දෙයක් තියෙනවා. මේ දැන් අපි මොන තරම් විටමින් ප්‍රමාණයක් හරි ප්‍රෝටීන් ප්‍රමාණයක් අපි කොච්චර දුන්නත් මාළුවාගේ කෑම එකේ ෆයිබර් ප්‍රමාණය අඩු නම් ඒ හයි ප්‍රෝටීන් ප්‍රමාණය ඉක්මනට බඩවැල් දිගේ කියලා එළියට යනවා. එතකොට අර අපි දෙන විටමින් හෝ ප්‍රෝටීන් ප්‍රමාණය මාළුවට මේ උරා ගන්න කාලෙ මදි. ඒකට අපි කරන්න ඕනේ අනිවාර්යෙන් 108ක් ෆයිබර් එකක් එකතු කරගන්න ඕනේ. ඔබතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. මොනිසුලි අර මාතේ ප්‍රශ්නේ දැන් භාගයක් තියෙන මට පැටව දානවා. පැටව එකට ගන්න. ඊට පස්සේ දවස් දෙකක් තුනක් යනකොට පැටව මැරෙනවා. දැන් අවුරුදු දෙකමාරක් වෙනවා. තාම එක පැටියෙක් ගත්තේ නෑ ඒ දොඩුවේ. මං අතහැරලා තිබ්බේ. අතහැරලා දාලා ඊට පස්සේ මිස්ටර් මහේන්ද්‍ර මාව ආයි රිවයින් කළා ඉස්සරහට දැම්මා. දැන් අවුරුදු දෙකමාරක් තාම එක පැටියෙක් ආවා අන්තිමට ඒ පැටියත් මැරුණා. ඉතින් ඕක ගැන මට පොඩි විස්තරයක් දෙන්න. ඔබතුමා ළඟ ඉන්නේ මේ ප්‍රශ්නේ තියෙන මේ පෙයාර එකේ විතරයිද? ඒ පෙයාර එක විතරයි. අනිත් ඒගොල්ලෝ තාම පෙයාරවලට වෙලා නැහැ. right. ඒගොල්ලෝ ඉන්නද එකට දාලා තියෙනවා. හරි. මේල් ෆීමේල් දිහා බලන්නේ අක්කත් නැහැ. මම හිතන සමහරවිට බක්ලා වෙන්නේ කියලා. ඔව් මෙහෙමයි. අපි ඒක ගත්තම අපිට පුළුවන් එකක් තමයි එක ප්‍රකාරයක් පැටව ආවනම් බ්‍රීඩින් පෙයාර එකේ ගැටලුවක් නැහැ. එතනදි තියෙන්නේ අපි පැටව එළියට අරගෙන ඒ පැටව ඇඟට අරගෙන ඒ පැටව
කොහොමද පෝෂණය කරන්න කියන එකේ ගැටලුවක් තමයි උතන තියෙන්නේ. ඒක निराකරණය කරගන්න පුළුවන් දෙයක් අතාරින්න තරම් දෙයක් නෙමෙයි මේක. මොකද නමුත් මෙහෙමයි. අපිට හැම වෙලාවෙම මේ ක්ෂේත්‍රේ තියාගන්න පුළුවන් එක්කෙනෙක්ම කියලා එක්කෙනෙක්. ඒ අපිට එක්කෙනෙක් එක පෙයාර් එකක් වගේම අපිට තියාගන්න පුළුවන් අපිටම කියලා විතරක් තියාගන්න පුළුවන් එක ෆීමේල් කෙනෙක්. ඒ කවුද? වයිෆ්. හරියටම හරි. නැත්තම් අපි හැම වෙලාවෙම කරන්න ඕන මොනවද? ඒ ෆීමේල් මේ ෆීමේල් මේ ෆීමේල් ඒ ෆීමේල් මේ පෙයාර් එක අර පෙයාර් එක. අපි කන්ටිනියුස්ලි ගෙනියන්න ඕන. නමුත් at least මගේ අත්දැකීම මම මේවට කියන්නේ අපිට පෙයාර්ස් 10ක් ගත්තොතින් හරිම යන පෙයාර් එක මට හම්බෙන්නේ එකයි. ඔය එක තමයි ඇත්තටම මේ මැක්ස්වෙල් මහත්තයා මාව සමහර අවස්ථාවල් වලදී මාව අවස්ථා ගණනාවකදී මේ කතා බහ කරලා තියෙනවා. ඉතින් මම මොකද හිතන්න එපා මේ අවස්ථාවේ අර මම මැක්සි කියලා ආදරේට කියන්නේ මොකද එකම ගමේ අපි. ඉතින් මං එයාට මගේ මට්ටමින් දෙන්න පුළුවන් උපදෙස් දෙනවා. එකම දේ තියෙන්නේ මම එක අවස්ථාවකදී මම මේ මැක්සිගේ ගෙදර හිටන් ගිහිල්ලා බැලුවා කොහොමද මේ ටැන්ක් සෙටප්ස් ටික ඇලොකේට් කරලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට ප්‍රාථමික මට්ටමේ නිවැරදි විය යුතු තැන් කීපයක් මම දැක්කා. You already changed it, right? Okay, good. ඉතින් ඒ දේවල් ටික නිවැරදි කරාට පස්සේ හැබැයි දැන් අර මේ අපි හැමෝටම තියෙන අත්දැකීමක් තමයි මම හිතන්නේ මේ එක පෙයාර් එකක් විතරක් තියාගෙන අපි try කරනකොට අපිට ওই challenge එක මම හිතන්නේ අපි හැමෝටම එනවා. මොකද අපි දන්නවා පෞද්ගලිකව සමහර පෙයාර්ස් ඉන්නවා පැටවු ටික ඇඟට එන්න ගන්නකොටම ගසලා දාලා අයින් වෙලා යනවා. ඒකට සමහර වෙලාවට පළවෙනි දවස් දෙක පැටවු ඇඟේ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒක යාට ඒක ස්ලයිම් කෝට් ෆෝමේෂන් එක අඩු වෙනකොට එක එක වර්ගවල ස්ලයිම් කෝට් ගත්තොත් එහෙම ෆෝමේෂන් එක අඩුයි. දැන් අපි ගත්තොත් බ්ලූ බේස් වගේ ඒවායේ ස්ලයිම් කෝට් ෆෝමේෂන් එක හොඳටම හොඳයි. එතකොට ඒගොල්ලන්ගේ ඇඟේ කෑම ෆෝම් වෙනවා හොඳට. එතකොට ඒකෙදි යාට ක්වොන්ටිටි එක දැන් සමහර මාළු ඉන්නවා මාළු 300 එකට හදාගෙන ඉන්න තනි මේල් මාළු ඉන්නවා. දැන් සමහර මාළු ඉන්නවා මාළු 100ක් හිටියත් ගන්නේ නැහැ. එතකොට සමහර මාළු ඉන්නවා මාළු ක්වොන්ටිටි එක අඩු වුණාමත් ගන්නෙ නැහැ. එයාට වොලියුම් එක දැක්කේ නැත්නම් ඒත් එයා ඒක එච්චර කෙයා කරන්නේ නැහැ. ඊට පස්සේ ඒක ගස්සලා දාලා සමහර අය කනවා සමහර අය කන්නේ නැහැ. සමහර අය ඔය නිකන් ඉග්නෝර් කරලා ඒක අහක් කරලා ආයි පිටර දාන්න සූදානම් වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් අනිත් දේ තමයි අපි බලන්න ඕනේ එතනදී දැන් මැක්සිට තව ඔප්ෂන්ස් වැඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මාළු බ්‍රීඩ් කරද්දී අපි එකම මාළුවකින් අපි උත්සාහ කරොත් අපිට එක ඔපචුනිටි එකයි හම්බ වෙන්නේ. ඒ මාළුවා බ්‍රීඩ් උන් නැත්නම් අපිට මේ ඔපචුනිටි එක එතන ඉවරයි. දැන් වාට මම කියන්නේ නෑ දැන් මේ ඉන්න හැමෝටම මාළු ගොඩක් එකපාරට අරගෙන හදන්න පුළුවන් කියන එක නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි අර රේන්ජ් එකක් ඉන්නකොට දැන් ඔයා උදාහරණයක් කිව්වොත් ඔයා ලොටරි එකක් ගත්තොත් ඔයා එක ලොටරි එකක් අරගෙන ඔයාට ඒක ප්‍රථම තාක්ෂයක් ඇදින්න තියෙන chance එක හරි අඩුයි. හැබැයි ඔයා 10ක් ගත්තොත් ඔයාගේ probability එක වැඩි වෙනවා 10කින්. ඉතින් අන්න ඒ වගේ එක පෙයාර් එකක් නම් ඉන්නේ තව මට යෝජනා කරන්න තියෙන වාට තව පෙයාර් I'm having about 20 in a common tank. Right. But these guys are fighting. There are a lot of females and a lot of males. Yeah. Even the male is not looking at the female. Exploring. yeah. මෙමය දැන් ඇත්තටම ගත්තොත් මෙතන ප්‍රශ්නේ මට හදිස්සි වුණාට මාළුන්ට හදිස්සි නැහැ. ඒතර අපි කාලේ බලාගෙන ඉන්නවනේ. right? මෙමය මැක්සල් මහත්තයා ඔබතුමාට අපි ඔක්කොම උදව් කරන්න සූදානම්. right. මෙමය හොඳම දේ තමයි මගේ ගයිඩ් එක මගේ එක්ස්පීරියන්ස් එක අනුව මම කියන්නේ මට බීඩින් පෙයාර් දෙකක් හදා ගන්න ඕන නම් තුනක් හදා ගන්න ඕන නම් මං හදන්න ඕන මාළු 20ක්. ඒ මාළු 20 මම අරගෙන යන්න ඕන සෙන්ටිමීටර්. තොර සෙන්ටිමීටර් 8 මේ මාළු අරගෙන යන්න ඕන මේ මාළු 100% බ්‍රීඩින් වලට ක්වොලිෆයි මාළු වෙන්න ඕන. මාළු ඉන්න එක ඇත්ත වර්ගයක් ඇත්ත බ්‍රීඩින් වලට ක්වොලිෆයි මාළු වෙන්න ඕන.
ඒ 20 අරගෙන ගිහිල්ලා මම සෙන්ටිමීටර් 8 ඉඳලා මගේ වතුරට මට වැඩ කරන කෙනාට මගේ ටැංකියට මගේ කෑම වලට මේ 20 දෙනාම එකම කමියුනිටි එකට. yes. සන්ධි වේදනාවට සමුදී ජීවිතය විඳින්න 90%කට වඩා පාරිභෝගික පැසසුම් ලැබූ විද්‍යාත්මක විසඳුම ඕතෝ ෂීල්ඩ්. අපි පොඩ්ඩක් try කරමු. අපි සාමාන්‍යයෙන් කියනවා පොඩි අය නෑනේ. නෑ. බෑ. ඒකත් බෑ. නැත්තම් සිංහලෙන්ම කියන්නයි ගියේ. හරිද? විටාමික්ස් ටිකක් යූස් කරන්න. හරිද? ඊළඟට කමියුනිටි එක දෙකට කඩන්න. හරි? ඒ කියන්නේ කමියුනිටි එක දෙකට කඩන්නේ කොහොමද? මේ ටැංකියෙන් භාගයක් අර ටැංකියට ගන්න. සමහර බ්‍රීඩින් පෙයාර්ස් තියෙනවා අර මහත්මයාව ප්‍රශ්නෙට උත්තරේ මගේ නම් මම මොනවද කරන්නේ? මම එයාගේ කමියුනිටි එකට දානවා. දැම්මනේ පස්සේ එයා බයයි. මගේ වයිෆ් එන කෙනෙක් අරන් යයි කියලා. ඒ දෙන්න ආයෙ සූදානම් වෙනවා. එයා ඉතින් එහෙම ඉන්න දෙන්නේ. එයාගේ ආසාව. හරි? නෑ ඒකට try කරන්න. අපි උත්සාහය අතාරින්න ඉන්න එපා. මේ උත්සාහය අතාරින්න එපා. මේ කිසිම කෙනෙක් මේ වාඩි වෙලා ඉන්න කිසිම කෙනෙක් සුන්දරව ආපු අය නෙමෙයි. ඔය ඒගොල්ලෝ ළඟ ආවම ඔය දැන් කිව්වේ මාළු වලින් සාර්ථකත්වය විතරයිනේ. කොච්චර මාළු මැරුණාද කියලා වුත් මැරිච්ච ගාන ගණන් කරලා කියයි. කොච්චර අසාර්ථකයිද? අදටත් අර මහත්මයාට ඔය මහත්මයාට තියෙන ප්‍රශ්නේ මේ වාඩි වෙලා ඉන්න නැද්ද කියලා අහන්නකෝ. ඊළඟ මහත්මයා මොකද කියන්නේ? අනිවාර්යයෙන්ම තියෙනවා. ආන්න රයිට්. ඒතකොට මේ තුල ජීවත් වෙන්න ඕන. මේක අපි කරගෙන යන්න ඕන. නමුත් බ්‍රීඩින් පෙයාර් ඔය විදියට මාළු 20 හදලා බ්‍රීඩින් පෙයාර්ස් 3ක් තෝරගෙන ඉතුරු මාළු ටික විකුණලා දාලා මගේ ලොස් එක කවර් කරගත්තා නම් අර පෙයාර්ස් තුනම නිකන්. ඒතර ඒ වගේ අපි වැරයිටි අපි හදාගෙන යනවා. එතකොට අපි එතනදී තමයි අපිට මේ වගේ ආයතනයක් අපි සම්බන්ධ වෙන එක වටින්නේ අපිට ක්වොලිටි බ්‍රීඩින් පෙයාර්ස් ටිකක් හදාගන්න. මම දැන් අද්දකින් දැක්කා පැන්තරා මාළුවෙක් ලංකාවේ ඉන්නවා විකුණන්න. නමුත් පැන්තරා මාළුවෙක් ගත්තු අය ඉන්නවා මගේ හිතවත්තු. කීයද ඔබතුමා ගත්තේ නුවන් මහත්මයා? 1,40,000යි ගත්තේ පෙයාර් එක. ඒ දෙන්නෙක් අරන් ආවේ එයා ළඟ බ්‍රීඩ් වුණා. ඒ බලලා එක්ස්පීරියන්ස් එක. නමුත් අද ඒ පැන්තරා මාළුවා මේ ආයතනයේ ඉන්නවා ඔබතුමාට මිලදී ගන්න. ඒතර ඒ අවශ්‍යතාවය ඉෂ්ට කිරීම තමයි ප්‍රධාන ආරම්භය. හරි? ඒ නිසා ඔබතුමා එක්ක අපි ඉන්නවා. අපි ඔබතුමා එක්ක යන්න එනවා. හරි? ඒ අවශ්‍ය කරන හැම දෙයක්ම මම විතරක් නෙමෙයි අපි කියලා මම කිව්වේ. අපි හැමෝම උදව් කරන්න ලෑස්ති. ඒ නිසා අතාරින්න බෑ. ගොඩ යන්න ඕන. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. ජානක මහත්මයාට මුලින්ම ස්තුතියි මේ වගේ අපි වගේ ආධුනිකයන් මේ අවස්ථාවට සම්බන්ධ කරලා මේ ශේෂ්ඨ ඉදිරියට ගෙන යන්න අවස්ථාව සලසා දුන්නාට බොහොම ස්තුතියි. ඒ වගේම මට තියෙන ප්‍රශ්නේ තමයි අපේ ප්‍රවීණ මහත්තුරුන්ගෙන් අහන්නම කියලා හිතන් ආවේ ප්‍රශ්නේ निराකරණය කරගන්නවමයි කියලා. මම මාස 6කට විතර කලින් මේ ශේෂ්ඨයට ලැබුණා. දැනට බ්‍රීඩින් පෙයාර් 6ක් විතර ඉන්නවා මයි ගාව මිලදී ගත්ත අය. පැටවෝ ඉන්නවා 80ක් විතර. නමුත් මට තියෙන ප්‍රශ්නේ තමයි මම ලින් වතුර තමයි භාවිතා කරන්නේ. කාමරයක් ඇතුලේ කරන්නේ. නමුත් අද වෙනකන් බිත්තර දැම්මා මේ පෙයාර් 6ම. බිත්තර දාලා පළවෙනි දවසේ හොඳටම දිනනවා. දෙවෙනි දවසේ එනකොට 10ක් විතර සුදු වෙනවා. තුන්වෙනි දවසේ එනකොට ඒකෙන් 150ක් විතර සුදු වෙනවා. ඊට පස්සේ වෙනකොට ඔක්කොම සුදු වෙනවා. පුස්කාලා වගේ තමයි සුදු වෙන්නේ. මේ ඔක්කොම බිත්තර දාන හොඳට. බිත්තර 100 200 වගේ දැම්මා. ඊට පස්සේ මම pH ටෙස්ට් කිට් එකක් අරගෙන මේක බලන්න ඕනේ මොකද්ද වෙනස් වෙන්නේ කියලා. ඊට පස්සේ මම බැලුවා පළවෙනි දවසේ බිත්තර දාන දවසේ pH එක 6.5යි. දෙවෙනි දවසේ 10ක් විතර පුස්කාලා තියෙන දවසේ බැලුවා pH එක 7.3යි. තුන්වෙනි දවසේ බලනකොට 8යි. මට තේරුණා මේක තමයි ප්‍රශ්නේ කියලා. ඉතින් ඔබතුමාලා ප්‍රවීණ මහත්තුරුන්ගෙන් මම බගාපත්තු ඉල්ලා තිනවා මේකට කාරුණික විසඳුමක්, ස්ථිර විසඳුමක් ලබා දෙන්න කියලා. දෙවියන් ස්තුතියි. ආපු ප්‍රශ්නේ එතනම උත්තරෙත් තියෙනවා. හොඳට කරලා තියෙනවා වැඩේ. මෙහෙමයි.
මේකයි. ඔක්කොම දැන් ආගන්න මේ හැමෝටම තියෙන ඔයාලා තියෙන ප්‍රශ්න. හරිද? පිටතට සුදු වෙනවා දැන් අර ඇඟට ගත්තේ නැති එකටත් මම මෙතන කියන්නේ. ඇත්තටම පිටතට දැම්මට පස්සේ දවස් 3ක් විතර යනකම් අපිට ඕනේ low pH එකක් තමයි. අපිට ඇඟට ගන්නකොට ඕනේ අතට වඩා pH එකක් ඕනේ. දැන් මේ මාත්‍යාවට තියෙන මේ ප්‍රශ්නේ මෙයා pH එක බලලා නැහැ. දැන් ඇත්තටම අතට 7.5ට වගේ pH එක තිබ්බොත් අපේ මාළු ටික සාර්ථකව ඇඟට එනවා. ඇසිඩික් වුණොත් එතන කියන්නේ pH එක බැස්සොත් මේ මාළු එන ඇඟට එන වෙලාවේ එතකොට මේ ස්ලයිම් එක හැදෙන්නේ නැහැ. ඇත්තටම පළවෙනි දවස් දෙකේ වගේ මාළු පැටව ඇඟ කොට කන්නේ නැහැ. ඒගොල්ලෝ මේ ස්ලයිම් එක දිය කරනවා. පළවෙනි දවසේ වගේ ඒගොල්ලන්ගේ මාළු ටික ඇඟ ගාවම ඉන්නේ. ඒක තමයි ඒගොල්ලන් තීරණය වෙන්නේ. ඇසිඩික් වුණොත් මේ ස්ලයිම් එක හැදෙන්නේ නැහැ නේද? අපිට දැන් ඔක්කොටම තේරෙනවනේ මෙතන ඉන්න කට්ටියට. ඕක තමයි ප්‍රශ්නේ ඇඟට එන ප්‍රශ්න. ඔයාගේගේ බිත්තර ටික අනිවාර්යයෙන්ම සුදු වෙනවා. ඇයි pH එක අප් වෙනවනේ. එතකොට ඔයා ඒකට කරන්න ඕනේ ඔයා ෆිල්ටර් එක යූස් කරනවද? බ්‍රීඩින් ටැංකිය. pH meter එකක්ද සර්? නෑ. ෆිල්ටර් එක. ෆිල්ටර් එකක් දාන්න. ස්පොන්ජ් ෆිල්ටර් එකක් දාලා තියෙනවා. ඔයා මෙහෙමයි. ඔයා ඕකේ pH එක පළවෙනි දවසේ තියෙන pH එක හොඳයි. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. ඕක අපිට පැය 72ක් යනකම් තියාගන්න පුළුවන් නම් ඒ වුණොත් මම කියනවා යෝජනා කරනවා ඔයා දාන්න ෆිල්ටර්ස් දෙකක්. ඔයා ෆිල්ටර් එක ඕදන්න එපා. ඔය pH එක ඩවුන් වෙන්න දෙන්න ඕනේ පළවෙනි දවස් තුනේ පැය 72ක් ඇතුළත. ඊට පස්සේ හැබැයි ඕක දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ වල ප්‍රශ්නයක් වෙනවා ඔය pH එක ඔයා ආයෙත් අප් කරේ නැත්නම් pH එක හැමදෙස්සෙම අප් කරන්න ලේසියි. pH එක ඩවුන් කරන්න තමයි අමාරු. අපිට ලයිම්ස් දාලා කොරල් සෑම්ස් දාලා අපිට පුළුවන් තුන්වෙනි දවසේ pH පැටව ටික හැච්චලා එනවනේ. පැටව ටික හැච්චලා ආවට පස්සේ එතනින් අපිට ස්ටාර්ට් එක ගන්න පුළුවන් ඊළඟ පැය 72 ඇතුළත දවස් 2මාර 3 ඇතුළත මේගොල්ලන් ඇඟකට ගන්නකම් ඒ දවස් ටිකේ අපිට pH එක අප් කරන්න පුළුවන්. ඒ විදිහට තමයි කරන්න ඕනේ. දැන් මේ මාත්‍යාවේ තියෙන ප්‍රශ්නෙට ඒක තමයි උත්තරේ. ඇඟට එන්නේ නැත්නම් එතන pH එක අඩුයි. ස්ලයිම් එක හැදෙන්නේ නැහැ. අඩු ඇසිඩික් වතුරේ හැදෙන්නේ නැහැ. ඒක තමයි වෙන්නේ. ඔයා pH එක බලලා නැහැනේ. ඔයා pH එක බලලා ඔයාගේ අනිවාර්යයෙන්ම සුදු වෙනවා. එතකොට ෆිල්ටර් දෙකක් දැම්මම ඒක සාර්ථකයිද? ඒක තමයි අපි pH ස්පොන්ජ් ෆිල්ටර් දෙක. ඔව් අපි pH එක අඩු කරගන්න ඕනේ ඕක. ෆිල්ටර් දෙකක් දැම්මම අඩු වෙනවා සර්. ස්ථාවරයක තියෙනවා. තියෙනවා. මේක තමයි මම කිව්වේ. දැන් ඔයා තවත් බලන්න මොනවද කරන්න පුළුවන් කියලා. ඔයාගේ තියෙන ඒ පද්ධතිය දැන් මට ওই ප්‍රශ්නේ නැහැ. අපේ මේ වෙන කාටත් ওই ප්‍රශ්නේ නැහැ. නෑ සර් ගොඩක් මේ ටැප් වතුරට ඒ කියන්නේ බෝඩ් එක හරහා එන වතුරේ ප්‍රශ්නේ නැහැ. ගොඩක් ලිංග ආශ්‍රිතව ගන්න ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එහෙම ලිංග වලින් යූස් කරන මම ඔය දැන් පළවෙනි පාර තමයි ඕම ඇවි ඕම වැඩි වෙනවා කියලා. මම එහෙම අහලා නැහැ. මම ඒක තමයි මට හිතෙන විදිහට මම කිව්වේ ඒක. එහෙම ඔයා pH එක ඒ 6යි පාට නැත්නම් 6ට හරි තියාගන්න. ඒ දවස් 72 ඇතුළත. ෆිල්ටර් එක දැම්මම ස්ථාවරයක දවස් 3ක් විතර තියෙනවා. ඊට පස්සේ ෆිල්ටර් එක අයින් කරන්නද සර්? ඔව් අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. එකක් තියෙන මේ දෙකම අයින් කරනවා. දෙකම වුණත් අයින් කරත් කමක් නැහැ. ඊට පස්සේ වෝටර් චේන්ජ් එකකට අනිවාර්යෙන්ම යන්න ඕනේ. මෙහෙමයි දුමිත මහත්තයා pH එක ස්ටේබල් කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ නේ. නෑ ප්‍රශ්නයක් නෑ රයිට්. එහෙම නෑ. pH එක අනිවාර්යෙන්ම ඊළඟ දවස් තුනේ pH එක වැඩි කරගන්න ඕනේ. නැත්නම් ප්‍රශ්නයක් එනවා ওই පැටව ටික ඇඟට එන්නේ. රයිට් පිටර ටික හැච්චෙනවා. පිටර හැච්චෙන්නයි පැටව ඇඟට එන්නයි මේ මාළුන්ගේ තියෙනවා pH දෙයක්. ඒක තමයි බ්‍රීඩින් වල තියෙන්නේ. ඕක සාමාන්‍යයෙන් සෙට් වෙනවා. ඕක පොඩ අවබෝධයෙන් කරා නම් ඕක කරන්න පුළුවන් මාළුක දෙයක් නෙමෙයි. මාස 6ක් විතරම try කරා එක එක. ඔය මාස 6ක් නේ අපි ඊට වඩා try කරා. ඔව්. රයිට්. ඔව් මෙහෙමයි දැන් අර අලුතෙන්ම ප්‍රොබයෝටික් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා අපේ ડોක්ටර්. ඒක දැන් ඔය මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන් පොඩි ප්‍රමාණයක් තියෙන මිලිලිටර් 25ක් විතර පාවිච්චි කරන්න ඕන. එනට මටත් ඒ ප්‍රශ්නේ තිබුණා. නමුත් මම ඒක පාවිච්චි කරා. ඒක පාවිච්චි කරලා බලන්න කියන්නේ. ඔය ඒ කියන්නේ මෙහෙමයි ඒක මාළුවාගේ සාමාන්‍ය දැන් ඔයාගේ කියන්නේ ඔයාගේ ඔය චක්පතර නෙමෙයි පාස්සේ ලිංග වතුරනේ. ඒතකොට ඒකෙදී ප්‍රොබයෝටික් එකක් තියෙනවා මේ හදපු. කියන්නේ බැක්ටීරියා කල්චර් එක කල්චර් කරලා තමයි දෙන්නේ. ඒක අපිට ඉස්සල්ලා ලෙසන් එක කරපු ડોක්ටර් තමයි ඒක කල්චර් කරලා තියෙන්නේ ලංකාවේ. ඒතකොට ඒක අපි පාවිච්චි කරනවා. ඒතකොට ඒක ඔයා පාවිච්චි කරලා බලන්න.
මිලිසියක් අරන් ගිහලා පාවිච්චි කරලා බලන්න ඔයාලට ඒකට උත්තරයක් එන්න පුළුවන්. හරි? ඒක පිටතට දාලා විතරක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් කියන්නේ ඇමෝනියා ලෙවල් සම්පූර්ණයෙන්ම නගින්න නැතුව යන්න ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් විදිහට බයොබැක්ටීරියා එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ වැඩි වෙන බැක්ටීරියා අපි දුකෝ ස්පොන්ජ් ෆිල්ටරේ තියෙනවා කියන්නේ. ඒ ස්පොන්ජ් ෆිල්ටරේ අපි පාවිච්චි කරපුවම ස්පොන්ජ් ෆිල්ටරේ ඔක්කොම තියෙන ජරාව ටික ඇදලා එනවනේ. ඒතර ස්පොන්ජ් ෆිල්ටරේ බැක්ටීරියා ප්‍රමාණයක් ඉන්නවනේ. මේකෙදි කරන්නේ මේ බැක්ටීරියා ප්‍රමාණය වැඩි කරලා දෙනවා. ඒතර අනිවාර්යෙන් අපි උදේට බලද්දි මගේ ටැංකිය ක්‍රිස්ටල් ක්ලියර්. නෑ පිටරවල කොහොමද හරියන්නේ? ඒක පිටරවල සපෝට් කරනවා. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ 10% අපිට සාමාන්‍යයෙන් පුෂ් කරනවා කියන්නේ. ඒක 5% වලට අඩු කරගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. කියන්නේ ඒක පාවිච්චි කරලා බලන්න. එක එක්කෙනාගේ වතුර එක එක්කෙනාගේ ප්‍රදේශයේ එක එක්කෙනාට තියෙන දේවල් අනුව තමයි. දැන් මේකත් ගයිඩන්ස් එකක් ගන්න පුළුවන් මට ෆිල්ටර් එකක් පාවිච්චි කරලා එනේ කරගන්න පුළුවන්. අරකට ඇඩිෂනල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි. ඊළඟට මම සාමාන්‍ය දැන් මේ ඉදිරිපත් කරන ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ බ්‍රීඩින් වල සහ පැටව ගැනනේ. මෙතනදී ඇත්තටම අද අපේ ක්ෂේත්‍රයේ ගත්තොත් මේ සම්බන්ධයෙන් බ්‍රීඩින් පැත්තෙන් ඉහළින් ඉන්නේ ඊළඟ මහත්මයා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඊළඟ මහත්මයාගේ තියෙන අත්දැකීම් වලින්. ඒ කියන්නේ මම කියන්නේ ඊළඟ මහත්මයා කියන දේ හරියටම හරි. ඊළඟ මහත්මයා කරන දේ හරියටම හරි 100%ක් ඒක හරි කියන එක නෙමෙයි. මෙතනදී කියන්නේ මම කරන ක්‍රමය මෙහෙමයි. ඒක මට වැදගත් වෙන්නේ කොහොමද කියන එක තමයි අයිඩියා එක. ඒ නිසා මම සමාගයෙන් ඉල්ලා සිටිනවා පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න. يعني බ්‍රීඩින් පෙයාර් එක කොහොමද තියාගෙන අපි වතුර ටික මාරු කරන්නේ? පැටව ටික ආපුවම කොහොමද වතුර ටික මාරු කරන්නේ? ඊළඟට පැටව ටික අපි පළවෙනියෙන්ම මොනවද අපිට පැටවුන්ට දෙන්නේ? කැම ටිකක් මොනවද දෙන්නේ කියන එක චුට්ටක් අපි පොඩි වචන ප්‍රමාණය එක්ස්ප්ලেইন කරනවා. ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා මේ ආපු ප්‍රශ්න වලට උත්තරයක් වශයෙන්. මේම දැන් අලුතෙන් සාමාන්‍ය පෙයාරක කවුට් එකෙන් මම කියලා දෙන්නම්. මම කරන විදිහ මගේ අත්දැකීම් පිටේ වනේ මේ සාමාන්‍යයෙන් කරනවා නම් පෙයාරක කවුට් වුණාන් පස්සේ ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් අපි එළියට ගන්න ඕනේ. මාළු දෙන්නෙක් දාලා කන්න දුන්නා පැත්තකට දැම්ම කියලා වැඩක් වෙන්නේ නැහැ ඇත්තටම. ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් එළියට ගන්න ඕනේ. සාමාන්‍ය වෝටර් චේන්ජ් එක පොඩ්ඩක් වැඩිපුර දීලා ඒකාකාරී පරිසරයෙන් මුදවන්න ඕනේ. ඒක දවසකට 120ක් දෙනවා ඊළඟ දවසේ දවස් 60ක් වගේ දුන්නා මෙයා පොඩ්ඩක් ෆෝම් වෙනවා වැඩි. සාමාන්‍යම මිනිස්සුන්ට තියෙන්නේ රුවකෙලිය පැත්තේ වෙනයි මේ පැත්තේ වෙනයි කොකෝන දවස්වල වෙනයි නැත්තටම. ඒ වගේ උපත් වැඩි වුණා. ඒ වගේ මේකෙත් තියෙනවා පර්ෆෝමන්ස් අපි එළියට ගන්න ඕනේ පෙයාර් එකේ. පෙයාර් එකේ එළියට ගන්න ඊට පස්සේ බිත්තර දානකම් අපි සාමාන්‍ය වෝටර් චේන්ජ් ටිකක් වැඩිපුර දෙනවා. වෝටර් pH එක පොඩ්ඩක් මෙතුමා කිව්වා වගේ pH එක පොඩ්ඩක් එතකොට අප් එකේ රීඩින් වෙනකම් දානවා. ඊට පස්සේ කරන්න ඕනේ මෙතුමා කිව්වා වගේ ඒ කියන්නේ දැන් සරලව කරනවා නම් ඕක කරන විදිය ලේසි අර අපි සයිපන් විතරක් කරනවා. ඒ කියන්නේ ඔටෝමැටිකලි වතුරේ තියෙන pH එක බහිනවා. බහිනකොට සාමාන්‍යයෙන් දවස් 3ක් අපි සයිපන් විතරක් කරලා රීෆිල් කරන්නේ වතුර ටික. වතුර ටික අඩු වෙන්න දෙනවා. ඔව් ඒක නැවත පුරවන්න නැතුව අපි එමු තිබ්බම වෙන්නේ pH එක බහිනවනේ ඔටෝමැටිකලි. එතකොට මෙතුමා කියන දවස් 3ට හරි. එතකොට ඔය පැටවු ටික එනවා. එතකොට අර අලුත් වතුර ගන්න සීතලට බැක්ටීරියා කියන්නේ බිත්තර ෆංගස් වෙන ප්‍රමාණය අඩු වෙනවා. වතුර අලුත් වෙන්නේ නැහැනේ සීතල මුකුත් නැහැනේ. තියෙන හීට් එකමයි තියෙන්නේ. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට අර පැටවු ටික අපිට හැච්චුණායින් පස්සේ පේනවනේ. එතකොට සාමාන්‍යයෙන් 50කට වෝටර් චේන්ජ් එක දෙන්න. ඔය කියනකොට pH එක අප් වෙනවා. අලුත් වතුර සාමාන්‍ය අපි ක්ලෝරින් වතුර පාවිච්චි කරන්නේ. ලින් වතුර නම් පොඩි ප්‍රශ්නයක් ඇති ඒක බලාගන්න වෙනවා. සාමාන්‍ය ක්ලෝරින් වතුරේ ප්‍රශ්න නැහැ. සාමාන්‍ය ක්ලෝරින් වතුර අනිවාර්යෙන් අලුත් වතුරේ pH එක එනවා සාමාන්‍යයෙන් 7 ඩෝඩි. සංනිවේදනාවට සමති ජීවිතය විඳින්න 90කට වඩා පාරිභෝගික පැසසුම් ලැබූ විද්‍යාත්මක විසඳුම ඕතෝ ෂීල්ඩ්. ලින් වතුර සාමාන්‍ය 120 30ක් අතර වගේ කිව්වොත් හරි කියලා කියන්නේ. මගේ අත්දැකීම මම ක්ලෝරින් වතුර තමයි පාවිච්චි කරන්නේ. ඒ මොකවත් අර කියපු දා මුල් දවස් තුනේ අපි සයිපන් කරන එක විතරක් වුණාම pH එක අඩු වෙනවා. ඊට පස්සේ පැටව ආවෙන් පස්සේ ඇඟට ඉස්සලා ඇඟට එන්න තව දවස් 3ක් යනවනේ. ඒතීදී අර වෝටර් චේන්ජ් එක දෙන්න සාමාන්‍යයෙන් 150ක් 60ක් වෙනවා. ඒ රීෆිල් වෙන වතුරේදී pH එක අප් වෙනවා. ඒතකොට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් කෑම දෙන්න සාමාන්‍ය ප්‍රමාණයට කෑම කනවා අඩු වැඩි වුණත් කවන්නේ අවශ්‍ය ප්‍රමාණයට විතරක් දෙන්න වැඩි දෙන්න එපා. මොකද අපිට ඒතකොට ඇමෝනියා බිල්ඩ් අප් වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා එතන. ඒ ප්‍රශ්න තමයි අපිට එතන තියෙන්නේ. ඒ අර ඊට පස්සේ ඉතින් පැටවු ටික ඇඟට එනවා සාමාන්‍යයෙන්. ඇත්තටම බලද්දී ලොකුම ඉෂුස් නැහැ මෙතුමා කිව්වා වගේ. පැටවු ටික ඉතින් ඇඟට ආවෙන් පස්සේ සාමාන්‍ය ඉතින් වෝටර් චේන්ජ් එක පුළුවන් තරම් උපරිම දෙන්න. ඒ කියන්නේ වතුර අලුත් වෙන තරමට සාමාන්‍ය හොඳයි මාළුවට. pH එක වැඩි කරගෙන වතුර අලුත් වෙනවා කියන්නේ pH එක වැඩි වෙනවා අපේ. බලන්න දෙයක්වත් නැහැ අතන ක්ලෝරින් වතුර නම් pH එක වැඩි වෙනවා. ඒ විදිහට ඉතින් දවස් 4ක් 5ක් වගේ යනකොට ඉතින්
ආටිමියා ටිකක් ආටිෆිෂල් දෙන්න පුළුවන්. කෑම එකක් දීලා සාමාන්‍යයෙන් දවස් 10ක් විතරදී මම සතුන්ගේ පැට වයින් කරන සාමාන්‍ය අලුත් අය නම් ඉතින් සති 3ක් හෝ තියෙනවා නම් ගොඩක් හොඳයි. එතන ඊට පස්සේ පැටව ටික සාමාන්‍යයෙන් ටැංකියට මාරු කරලා සාමාන්‍ය විදිහට මස් ටිකක් දීලා හදාගන්න පුළුවන්. right බොහොම ස්තුතියි ළඟ මහත්මයා. අපි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඇක්වාකල්චර් ඩිග්‍රියක් ගත්තත් මේ ගත්තු පොඩි ප්‍රමාණය ලේසි දෙයක් නෙවෙයි. එයාගේ ජීවිතේ එයා මාළු ජෝඩුවක් එදට ගෙනල්ලා ඒ ජෝඩුව බ්‍රීඩ් කරලා අද මේ ව්‍යාපාරේ ඉහළින්ම ඉන්න කෙනෙක් විදිහට ඔය කිව්ව දේවල් ටික මගේ ජීවිතේ කොට යන්න ලොකු දේවල් ටිකක් අපි බුද්ධියේ හරියට ආගත්තා. ඔය දේවල් අපිට කියලා දෙන්නවත් දැනගන්නවත් කවුරුත් කියලා දුන්නේ නැහැ. දුවින්ද මාත්‍යායකට සාක්ෂි දරනවා. අපි අහුලලා මැරිලා තමයි ඉගෙන ගන්නේ. නමුත් අද වෙනකොට ඒ දැනුම දෙන්න අපි සියලු දෙනාම එකතු වෙලා තියෙනවා එළියට. මොකද හේතුව මේ මාළු සම්බන්ධයෙන් තියෙන ඉල්ලුම අද අපිට දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ 120කටත් වැඩි අඩුවෙන්මයි. හරිද වැරදිද? මෙතුමාත් එක්ස්පෝර්ට් එකට මාළු සප්ලයි කරන 120කටත් වැඩි අඩු. ඒ නිසා තව 180ක මේක ඉඩ තියෙනවා. මේකේ මාළු හදන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මාළු විකුණන එක ප්‍රශ්නයක් නෑ. ඉස්සර නම් මාළු විකුණන එක ප්‍රශ්නයක් තිබුණා. දැන් මාළු විකුණන එක ප්‍රශ්නේ තියෙන්නේ ඇඟිලි තුඩේ විතරයි. මේ දැන් දානවා මේ පැටව ඉන්නවා කියලා අපි ෆෝන් එක අරගද්දිම අනිත් පැත්තට ආයෙත් වැටෙනවා සෝල්ඩ් අවුට්. ඒ නිසා විකිණීම පිළිබඳ ප්‍රශ්නයක් නෑ. හරි. අපිත් පර්චේස් කරනවා. අපිත් හොයනවා මාළු. අපිත් මේ හැමෝමත් මාළු ගන්නවා. මේ මාළු විකුණන. නමුත් මේ මාළු විකිණීම නෙමෙයි ගැටලුව තියෙන්නේ. මාළු හැදීමයි. විකුණන එක ගැන ඔළුවෙන් අයින් කරන්න දැන්ටමත් හිතා ගන්න 80ක් ඉඩ තියෙන තැනක 20යි නම් හදන්නේ මේ අපි ඔක්කොම එකතු වෙලා තව 80ක් ඉස්සරහා තියෙනවා. එහෙනම් ඒක ඔළුවෙන් අමතක කරන්න. මම එක ටැංකියක් ගෙදරට ගෙනහිල්ලා මේකට මාළු ජෝඩු 10ක් ගෙන් දාලා මේක මම කන්න බොන්න දීලා රැක බලාගෙන මේ අත්දැකීමත් අරගෙන මේක ව්‍යාපාරයක් වශයෙන් ගොඩනගන්නේ කොහොමද කියන එකයි බලන්න ඕන. අපි අදටත් තව ටැංකි 5ක් හරි මාස 2කට සැරයක් හදන්න. නෝන් මහත්තයා මහේන්ද්‍ර මහත්තයා නැද්ද? දුවින්ද මහත්තයා මොකද කියන්නේ? අපිත් ඒ දේ කරනවා. තාමත් අපි ගමනේ යනවා හිමින් හිමින්. එහෙනම් එක ටැංකියෙන් පටන් ගන්න. පොඩියට කරන්න. දිනන්න. ඊට පස්සේ මේක ව්‍යාපාරයක් විදියට කරන්න. එතනින් එහාට අදාළ වෙන්නේ බිස්නස් මැනේජ්මන්ට්. දැන් මේ හම්බෙන්නේ මාළු හදන්න. හරි? ඒක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ අරමුණ. ඒක තමයි ඔළුවට දාගන්න ඕන. මෙතනදී ඕගොල්ලන්ට ඕන වෙලාවක තියෙන ප්‍රශ්නයක් තිබුණොත් අපි හැමෝම ගොඩක් කාර්යබහුලයි ඉන්නේ. නමුත් ඕගොල්ලෝ ප්‍රශ්නයක් ඇහුවොත් කවුරුවක්වත් මැලි වෙන්නේ නැහැ. ඒකට උත්තරයක් දෙනවා. ඒකට හේතුව තමයි ඔයා මාළු ඇතුවයි කියලා මට කිසිම තර්ජනයක් නෙමෙයි. හෙට දවසේ එක පැටියෙක් හරි එක බ්‍රීඩින් පෙයාරයක් හරි අපිට ඕගොල්ලන්ට විකුණන්න පුළුවන් එක්ක ඕගොල්ලන්ගෙන් මිලදී ගන්න පුළුවන් කියන එක අපේ හිතවල අනිවාර්යයෙන්ම තියෙනවා. රයිට් මම ගොඩක් කතා කරා ප්‍රශ්න ඇති තව සිළු දෙනාගේම අවසරයි. සර් මම මාළු ජෝඩු 5ක් විතර දැන් හදන්න අරගෙන තියෙන දැන් මාස 6ක් විතර අතුළතදී ඒගොල්ලොන්ගේ සර් කලර්ස් අඩුයි. කණ්ඩ දුන්නට කලර්ස් අඩු වෙලා තියෙනවා. ඒකට මොකද්ද කරන්න ඕනේ කියන එක පොඩ්ඩක් දැනගන්න ඕනේ. හරි විලාඩියක් අර දෙන්න. මොනවා අපිට මට මෙයා වෙනවා. මාළුවේගේ හරි. උත්තරේ මම දෙන්න කමන්නේ නැද්ද? රයිට් මේමයි. මාළු හදන්න පුළුවන්. දැන් අපි කියලා දුන්නේ මාළු හදන එක විතරයි. නමුත් ජීවිතේ ගත්තම බියුටි කල්චර් කියන්නේ වෙනම දෙයක්. හරිද? බියුටි කල්චර් කියන්නේ වෙනමයි. හරිද? හියුමන් කල්චර් කියන්නේ වෙනමයි. ඔයා බත් කනවා, පාන් කනවා, මැල්ලෝ කනවා, එළවලු කනවා, ඒ ඔක්කොම හරි.
නමුත් ඔයා ලස්සන වෙන්න නම් ඔයාට ඕන වෙනවා මොනවා හරි සප්ලිමන්ට් එකක් බොන්න ඕන වෙනවා. හරි. ඊට අමතරව ඔයාට ලිප්ටික් කියුටෙක්ස් ගන්න වෙනවා. ඒතකොට ලිප්ටික් කියුටෙක්ස් ගන්න කලින් අපි ගාවොත් ගෑනු ළමයි දන්නවා. ගෑනු දොරිය දන්නවා අර මුල් ඒවා ගන්න කලින් ෆවුන්ඩේෂන් කියලා එකක් ගන්නවා. ඒක ගාලා තමයි අරක ගන්න. උදේ ආලංකාරයේ වැඩ යන වැඩට යන දකින්න ගෑනු ළමයා හැන්දෑවට බැරි වෙලාවත් අපි කියලා තාප්පෙන් එපිලා බලුවොත් කොයි වගේ තියෙන්නේ. උදේට ලස්සනට යනවා. අන්න ඒ වගේ තමයි අපි මේගොල්ලන්ට කලර් බීට් දිය යුතුමයි. ඒ දෙන කලර් බීට් එක අපි දෙන්න ඕන අර ගෑනම උදේ වැඩට යද්දි මම ලස්සන දකින්න විතරක් නෙමෙයි. ෆ්ලයිට් එකට ළඟින් තියන ඔක්කොම ලස්සන බල යනවා. ඒ ගෑනමගේ ලස්සන. එහෙනම් මේ මං හදන මාළුවා ඔයා මට පාට කරලා විතරක් දීලා මාදි. මේ මාළුවා යන්න ඕන මගේ එක්ස්පෝර්ටර් ළඟට. මේ එක්ස්පෝර්ටර් එකෙන් යන්න ඕන ඒ බයර් ළඟට. ඒ බයර් එකෙන් යන්න ඕන හොබියස් ළඟට. ඒ හොබියස් ළඟ මන් දුන්නු පාට එයාට මෙයාගේ මන් දැන් ගෙනාව පාට පොඩ්ඩක් අඩුයි. මම කලර් බීට් එකක් ගෙනල්ලා දෙන්න ඕන කියලා හැංගෙන තැනට යන්න ඕන. එහෙනම් මම අතන්න යනකම් මේ පාට රඳාපා දෙන්න පාට කරනවා. එහෙනම් මම කලර් බීට් එකක් දෙනවනම් අනිවාර්යයෙන්ම ස්ප්‍රිනා විටමින් E කියන දෙකම ඒ මාළුවට දිය යුතුයි. මොකද හේතුව මම දෙන කලර් බීට් එක ඇඟේ එයා තියාගන්නේ ඇඟේ එයා එක බේස් කරගන්නේ ස්ප්‍රිනා එක මතයි. හේතුව මොකද? අපි මැල්ලම් කන්නේ ඇයි? අපි කොළ කන්නේ ඇයි? අප කොළ විතරක් කෑවොත් අපි ලස්සන වෙනවද? එහෙනම් හරක කොච්චර ලස්සන වෙන්න ඕන? කන්නේ කොළ විතරයි. නේ? ඒ නිසා අපිට අවශ්‍ය කරන දේ අපි ගන්න ඕන අර දේ එක්ක. එහෙනම් අපි කෑම හදද්දී කහ පාට මාළුන්ට කහ පාට කෑම. රතු පාට මාළුන්ට රතු පාට කෑම. අපි චෙක බෝඩ් වගේ එකක් ගත්තොත් අපි රතු පාට උනත් එයාගේ ඇඟේ තියෙන සුදු ටික අපි එළියට ගන්න ඕන. එහෙනම් මොනවද කරන්න ඕන අපි? ඇක්සන්ටින් පාවිච්චි කරනවා රෙඩ් එක වෙනවා. එහෙනම් CR6 කියන්නේ ආටිෆිෂල් ෆීඩ් එකක් ඒක පාවිච්චි කරනවා යාගේ සුදු ටික එළියට ගන්න. ඒකට වෙනම කරන්න. එහෙනම් අපි හිතනවා බ්ලූ මාළුවට පාට දෙන්න ඕන නෑ කියලා. හරි? එහෙනම් අපිට අනිත් පැත්තෙන් තීරණය කරන්න පුළුවන් සුදු ගෑනලා මේ සිටියෝ ලිප්ටික් ගන්න ඕනේ නෑ කියලා. ගන්නවද නැද්ද? ගන්නවා. එහෙනම් බ්ලූ මාළුවට අනිවාර්යයෙන්ම CR5 කියන එක දිය යුතුයි. ඒ දුන්නම තමයි ඒ මාළුවාගේ මුළු පිට සෙලියෙන්නේ. සෙන්ටිමීටර් කිය මම ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ. අපි හදදි ක්වොලිටි මාළුවා ගන්න ඕන කියන එකයි. සෙන්ටිමීටර් 5 කියන මාළුවා ලෝකෙ විකිනෙන්නේ නැහැ. ලෝකෙ බයස්ලා ගන්නෙ නැහැ. නමුත් සෙන්ටිමීටර් 5 කියන මාළුවා අද ලංකාවේම වැඩිම විකිනෙන්නේ සෙන්ටිමීටර් 5 කියන මාළුවා. හේතුව ඇයි? සෙන්ටිමීටර් 5 කියන මාළුවාව කල කරන්නේ ලංකාවේ අපි විතරයි. එතකොට මම සෙන්ටිමීටර් 5 විකුණන මාළුවාව සෙන්ටිමීටර් 10 තියෙන පීසස් ඔක්කොම අරගෙන තමයි සෙන්ටිමීටර් 5 මාළුවා විකුණන්නේ. ඒ නිසා මේ වෙනකොට පහුගිය අවුරුදු 3කට වැඩි අද වෙනකොට ඩිස්කස් කියන මාකට් එක 4 ගුණයෙන් විතර වැඩි වෙලා. අලෙවි. ඒ වැඩි වෙලා තියෙන හේතුව තමයි සෙන්ටිමීටර් 5 මාළු අප කල කරලා යවන නිසා අනිවාර්යෙන් අපේ ඩිමාන්ඩ් එක වැඩි වෙලා තියෙනවා. පළවෙනියම බය ළඟට එතකොට අපි අනිවාර්යයෙන්ම කලරින් වල ඒ කලර් දෙන්න ඕන ඒවා මාකට් එකේ එළිය ගන්න කියලා. සුබ දවසක් සිල්දුනාට එයත්පා හෝල්ඩින්ස් ආයතනයේ සභාපති තුමාට ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම ගැන. ඒක මගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාලාට යොමු කරන්න. අපිට පොඩි ගැටලුවක් තියෙනවා මේ මම සෑහෙන කාලෙක ඉඳන් මාළු හදනවා. මේ තියෙන පොඩි ගැටලුව තමයි මේ මාළුවා ටික දවසක් යනකොට මේ දැන් ලොකු මසුන් මේ අන්බැලන්ස් වෙනවා. සමහර වෙලාවට පැත්තහැරෙනවා නැත්නම් ඔළුවෙන් හිට ගන්නවා. ඒ වගේ ඒ ගැටලු තියෙනවා. මට මොකද මටත් වගේ ප්‍රශ්න සමහර කයක් තුනකට මොකක්ද වෙන්නේ කියලා දැන් මට මමත් දන්නේ ඒකට ගැටලුව හේතුව මොකක්ද කියලා. මට ඒකට හේතුව දැනගන්නත් ඕන. අන්න එක තමයි අනිත් එක මේ ඇස් එළියට එරා එනවා. ඇස් එළියට පයින්. අන්න ඒ ගැටලුව තියෙනවා. මොකක්ද ඒකට හේතුව මොකක්ද කියන එකත් දැනගන්න ඕන. මහත්තයා මොනවද දෙන කෑම එක? බීෆ් පාටේ දෙන්නනේ. ඔව්. බීෆ් පාටේ ඒකට කැරට් බීට්‍රූට් විටමින් වර්ග විටමින් E පොසිවල් දානවා.
පොසුවා කැප්සූල් කිලෝ එකකට කැප්සූල් 3ක් 4ක් පැටනවා. එතකොට වෝටර් චේන්ජ් එක කොහොමද කරන්නේ? ඒක දිනපතා කරනවා. 100ට කීයක් වගේ කරනවද? සමහර අවස්ථාවල 50ට සමහරකට දවසක් දෙකක් ප්‍රමාද වුණොත් මේ සම්පූර්ණ මස් කරනවා 80ක් 90ක් විතර. මෙහෙමද? ඕකට හේතු දෙක තුනක් තියෙනවා. සාමාන්‍යයෙන් මාළුවට කෑම එකට නරක වෙච්ච කෑමයක් වගේ ගියොත් ඒත් බඩ ඉදි වෙන්න පුළුවන්. ඒ වගේම වෝටර් චේන්ජ් එක හරියට වුණ නැත්නම් ඒ ප්‍රශ්නෙටත් බඩ ඉදෙන්න පුළුවන්. ඒකට ඕකේ බඩ ඉදෙමින එකත් එක්ක පොප්පයි නිකන් එළියට පයින්නවා වගේ නේ. සුදු පාට වෙලා. ඔව්. ඒක ගොඩක් එනවා වතුර චේන්ජ් එක හරියට වුණ නැතු වුනහම. වතුර කන්ඩිෂන් නැතුව ගියාම ටැංකියේ. ඒකට අපි කරන්න ඕනේ අපි දැන් කතා කළා වගේ වෝටර් චේන්ජ් එක හරියට යන්න ඕනේ. වෝටර් චේන්ජ් එක හරියට යන ගමන්ම හරි ෆීඩ් එකක් හරියට දෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය අපි හදාගන්න කෑම එකක් උපරිම සති දෙකකට වගේ තමයි දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කෑම එකක් හදාගෙන මාසයක් විතර දෙනවා කියන්නේ ඒක හොඳ මදි. ෆ්‍රිජ් එකේ තියාගෙන දෙනවා කියන එක. එතකොට මාළු කොච්චරක් වගේ ඉන්නවද ටැංකියේ? බීඩින් පෙයාස්. ඒ කියන්නේ ජෝඩු බීඩින් පෙයාර නේ. බීඩින් පෙයාර. ටැංක් සයිස් එක? 18. එතකොට වෝටර් චේන්ජ් එකේ තමයි ගොඩක් දුරට ප්‍රශ්නයක් ඇත්තේ. වෝටර් චේන්ජ් එක හරියට මැනේජ් කරගන්න හාර්නස් එක චෙක් කරලා තියෙනවද? හාර්නස් එක චෙක් කරලා නැහැ නේ. ඔව්. පැටව හදනවානේ. ඒ කියන්නේ ඕක නිතර නිතර එනවද? ඒ කියන්නේ එක පෙයාර එකකට එක සැරයක් ආවද නැත්නම් නිතර එනවද ඔය ප්‍රශ්නේ? ඒ කියන්නේ මෙහෙම හැදුනට පස්සේ එයා වැටෙන්න වෙනවා. ඒක මේල් ෆීමේල් අනිත් එක්කන ඉන්න හොඳට එක්කෙනෙකුට තමයි වගේ වෙන්නේ. දැන් මේ ඩිස්කස්ලාගේ වැඩේ අපි ලෙඩක් දැක්කොත් අද ඒ මාළුවට අද බේත් කරන්න ඕනේ. ඒ මාළුවට අද බේත් කළේ නැත්නම් හෙට දවස් වෙනකොට එයාට 10 ගුණයකින් වීක් කියලා ඉවරයි. සමහරවිට හෙට දවස් වෙනකොට එයා මැරිලත් ඉවරයි. එතකොට සාමාන්‍යයෙන් අපි බඩ ඉදිමින එක නම් ෆ්ලෙජිල් එක එප්සම් සෝල් කරනවා. ඒක කරන්න පුළුවන්. ඇහැ පිම්බෙන එකටත් ඒ බේත් එක ඕකේ. එතකොට ඇහි උඩින් සිවියක් එනවා නම් ඒක ඉතින් වෝටර් කන්ඩිෂන් එකෙන් තමයි කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. අන්බැලන්ස් වෙන්නේ તો ස්විම් බ්ලඩ් කියන කේස් එක. ඒ කියන්නේ එයාගේ බඩ ඉදිමුණාට පස්සේ මූණ යට ගහ ගන්නවා වගේ නෝ නේද? ඒ බඩ ඉදිරීමත් එක තමයි ඒක එන්නේ. බඩ ඉදිමෙනවා. එතකොට එයාගේ ඇඟේ තියෙන බැලන්ස් එක නැතුව යනවා. එතකොට එයා මොකද කරන්නේ? මූණ යට ගහගෙන ටේල් එක උඩ තියාගෙන ඉන්නවා. එතකොට මේ ඔය හේතු සාධක දෙක තුනම ඔකට බලපානවා. වතුර කන්ඩිෂන් එක, කෑම එතකොට ඒ ටික හදාගත්තා නම් මම හිතනවා ඔය ලෙඩේ අපව වෙන එකක් නැති වෙයි කියලා. පළවෙනියටම ප්‍රශ්නේ අහපු මහත්මයා මේ මුලින් පොඩි දෙයක් තව කරලා බලන්න මම දන්නේ නැහැ එතුමා ඉන්නවද කියලා. පිටතර සුදු මේ කාලා දානවා කිව්වනේ. තුන්වෙනි දවස් වෙනකොට ඔක්කොම ටික කාලා දානවා කියලා. පළවෙනි ප්‍රශ්නේ මම හිතන්නේ කාලා දානවා කියලා තමයි කිව්වේ. ඔබ ගාඩ් එකක් දාන්න ඒකට මොකද වෙන්නේ කියලා බලන්න. ඒගොල්ලෝ හැච් වෙනවද කියන එක බලන්න. ඒ කියන්නේ මෙෂ් ගාඩ් එකක් ඒ කියන්නේ අර ඔය අපි කුකුල් දැල් කියන්නේ මේ හાર્ඩ්වෙයාර්ස් වල ගන්න තියෙන්නේ කොළ පාට එක වතුරේ මලකඩ කන්න නැති එක. ඒකෙන් ඔයගේ බිත්තර කෝන් එක වටේ හිටින විදිහට මේ පොඩි ගාඩ් එකක් හදාගන්න. හදලා ඒක දාලා බලන්න. එතකොට ඔයා බලන්න ඔයාගේ වතුරේ මාළු පැටිය හැච් වෙනවද කියන්නේ. බිත්තරේ හැච් වෙනවද කියන එක බලන්න. දැන් හැච් වෙන්න ඉස්සෙල්ලා පැටවු ටික මේ බිත්තර ටික කනවා කියලානේ ඔබතුමා මුලින්ම කිව්වේ. ඒක නිසා ඒකට ඒ වගේ දෙයක් කරලා බලන්න ඒකේ පැටවු ටික එනවද කියලා. ඔව්. සුදු පාට වුණාද? එහෙමනම් අර දුමින්ද මහත්තයා කිව්ව දේ තමයි කරන්න ඕනේ. තව එක දෙයක් කරන්න පුළුවන්. අපිත් ඕක පරිශන මට්ටමේ කරද්දී අපි කරපු දෙයක්. දැන් නම් ඒක ඒ තත්ත්වයට අපි ගියේ නැහැ. දැන් ඊට වඩා දැනුම ටිකක් වර්ධනය වෙලා තියෙන නිසා. මේ ලීටර් 5 අපේ තියෙන මිනරල් වෝටර් දැන් ඔයගොල්ලෝ වතුර ප්‍රශ්නයක්ද කියන එක හරියට බලා ගන්න පුළුවන්. පොඩ්ඩක් ඒකට ලීටර් 5 වතුර බෝතල් ටිකක් අරගෙන ගිහිල්ලා ටැංකිය එකට බ්‍රීඩින් ටැංකිය එකට දාන්න. දාලා ඉවර වෙලා උංගලන්ගේ බ්‍රීඩින් කෝන් එක එකට දාලා බලන්න. ඒත් අසාර්ථකයි. එහෙමනම් තව එකක් තියෙනවා. බිලින් ගෙඩියක් දාන්න ඔයාගේ වතුරේකට. බිලින් ගෙඩියකේ ඔයාලට දැන් දුමින්ද මහත්තයා කිව්ව එක මේ ආටිෆිෂියලි අපිට ඩ්‍රොප් කරනවට වඩා ඔයාලට නැචරලි pH එක ඩ්‍රොප් කරන්න තියෙන හොඳම ඔප්ෂන් එකක් තමයි බිලින් ගෙඩියක් දාන්නේ. මොකද බිලින් ගෙඩියක් දැම්ප ගමන් වතුර ඇසිඩිටි එක වැඩි වෙනවා. එතකොට pH එක ඩවුන් වෙනවා. ඒතර දුමින්ද මහත්තයා කිව්ව දේ තමයි එතනදී වතුරේදී වෙන්නේ. ඒක ගොඩක් දාන්න එපා. එකක් දාලා බලන්න.
එතකොට ඔයාට pH kit එකක් තියෙනවා නම් බිලින් ගෙඩිය දැම්මට පස්සේ මොකද වෙන්නේ කියන එක බලන්න water වල මොකද මේ වෙන වෙන chemicals වලින් pH down කරන්න එපා. naturally pH එක down කරලා බලන්න. ඊට අමතරව තව එකක් තියෙනවා මේ germ load එක බලන්න ඕනේ වාගේ වතුරේ. මොකද එක දිගටම අර කලින් මහත්තයෙක්කුත් ඇහුවා අපේ ප්‍රශ්නයක් සුදු වෙනවා කියලා. ඒකට germ load එක කොච්චරක් ඒක චෙක් කරගන්න කියලා කියන්නේ දැන් එක දිගට මෙහෙම වෙනවා නම් අර දැන් හදලා තියෙනවා මේ අර ඉස්සෙල්ලා මෙතන කියපු මේ අපේ ડોක්ටර් හෙට්ටිආරච්චි ගාව තියෙනවා සොලියුෂන් එකක් කීලේට් කොපර් කියලා. ඒ කීලේට් කොපර් එක ඩ්‍රොප් එකක් දාලා බලන්න විතර දැම්මම ගොඩක් දැම්මොත් මහා මාළුන්ට ඉෆෙක්ට් වෙනවා. ඒක දාලා බලන්න. එතකොට ඒක දැම්මහමත් විතර ටික සවුත් වෙනවද කියන එක බලන්න. හැබැයි ඒක දිගින් දිගටම කරන්න එපා. එකපාරක් දාපුවම මාසයක් විතර ඒක ටැංකිය එකේ තියෙනවා. ඒතර අලුත් බීට් එකක් ගහන්න ඕනේ. ඒක කම්ප්ලීට්ලි ටැංක් එක හොදලා කරලා බලන්න ඕනේ. ඒකෙන් බලා ගන්න පුළුවන් ඔයාගේ ජර්ම් ලෝඩ් එක වැඩි නිසා හැච්චුන්නේ නැද්ද කියලා. මොකද එහෙම වුණොත් අර ජර්ම් ඔක්කොම ටික අඩු වෙනවා ඒ pH මේ ඒ කීලේට් කොපර් සොලියුෂන් එක දාපුවම. එතකොට ඒකත් ඔයාට අත්හදා බලන්න පුළුවන් විතර හැච්චු වෙන. තව එතනින් එහාට ගිහිල්ලා තව දේවල් තියෙනවා කරනවා නම් මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල විතර හැච් ඉන්කියුබේට් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට දැම්ම යන්න උත්සාහ කරන්න එපා. ප්‍රයිමරි ස්ටේජ් එකේ කරලා තියෙන දේවල් කළා බලලා බලන්න කොයි විදිහටද විතර හැච් වෙන්නේ කියලා. මොකද සමහර වෙලාවට විතර ටික හැච් වෙනවා කිමිකල් ප්‍රමාණය වතුරේ දී වෙන කිමිකල් ප්‍රමාණය වැඩි නිසා එන මාළුවගේ ස්නායු දුර්වල වෙලා මාළු පීනන්න නැතු වෙනවා. පැටව වෙනවා. බට් ඇඟට එන්නේ නැහැ. ඒගොල්ලෝ බිම ඉන්නවා. ඊයවිලා අපි හරි ප්‍රමාණයට වඩා කෙමිකල්ස් වතුරට දැම්මොත් අපිට ඕනේ මාළුවගේ ස්නායු පද්ධතියට පැටියගේ ස්නායු පද්ධතියට ප්‍රශ්නයක් ඇති නොවන පරිදි වතුරේ තියෙන ජර්ම් ලෝඩ් එක අඩු කරගන්න. ඊ හරි රයිට් බැලන්ස් එක ගන්න ඕනේ. ඒකට කෙමිකල් ගොඩක් යූස් කරන්න තියෙනවා. ඒක ට්‍රයල් ඇන්ඩ් එරර් තමයි. ඔයාව අර පළවෙනි තැන ඉඳලා උඩට යන්න මම කිව්ව දේවල් බලලා. අර ඉස්සෙල්ලා පිටර සුදු වෙනවා කියන මහත්තයාටත් මම එක තමයි ආන්සර් එක දුන්නේ. සියලු දෙනාගේම අවසරයි. මේ අවස්ථාව සලසා දුන්නට ජයක් පායතන දිස්ත්‍රික්කවන්ත වෙනවා. මම දැන් අවුරුදු 3-4කින් ඉඳන් ඩිස්කස් හදනවා. මගාව බ්‍රීඩින් පෙයාස් 4ක් වගේ ඉන්නවා. එතකොට ප්‍රශ්න කීපයක් තියෙනවා. එක ප්‍රශ්නයක් තමයි මේ හැච්චලා පැටව ආවම පැටව ටික මේ මම PC බඩයක් තමයි මේ පිටර දාන්න පාවිච්චි කරන්නේ. ඒක යට හැලෙනවා. හැලිලා එහෙමම දවස් 2-3ක් ඉඳලා මැරලා යනවා. ඇඟට යන්නේ නැහැ. අනිත් ප්‍රශ්නේ තමයි මේ ඒ වගේ පැටව ඇවිල්ලා සෙන්ටිමීටරයක් විතර ලොකු වෙනවා. ලොකු වෙලා මම එනකොට බ්‍රයින්ෂින් මෙහෙමත් දෙනවා. අද පේරන්ට්ස්ලාට දෙන කෑම කන වයස එනකොට මේ සයිස් එක වගේ හැදෙනකොට මාළුවා කෙට්ටු වෙලා කළු වෙලා කන්න නැතුව ගිහිල්ලා වතුර උඩ ඇවිල්ලා මේ එහෙම මැරලා යනවා. දවසට ඉස්ලාම් පටන් ගන්න දවසට එක ගානේ වගේ ඇවිල්ලා එහෙම ටික ටික සෙට් එක මැරලා යන තත්ත්වෙට එනවා. මම ට්‍රීට්මන්ට් වගේක් කරලා බැලුවා ඒක ඇත්තට සාර්ථක වුණේ නැහැ. ආය තව ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් මම වෝටර් චේන්ජ් එක සාමාන්‍යයෙන් 120ක් වගේ වෝටර් චේන්ජ් එක කරනවා දවසකට. එතෙන්දී දැන් හොඳට වෝටර් චේන්ජ් එකට කලින් හොඳට පීනලා කරලා කාලා ඉන්න මාළුවා වෝටර් චේන්ජ් එකෙන් පස්සේ ඒ සෙට් එක එක මාළුවෙක් දෙන්නෙක් වගේ එකපාරට මේ බලා ඉන්නේ නැද්දි බඩ ඉදිමිලා මේ බැලුම් බෝල වගේ පිම්බිලා මේ මැරලා යනවා. ඒකක් තියෙනවා තව මේ මොනවාද සුදු පාටට බඩේලි යන ප්‍රශ්නෙත් තියෙනවා මාළුවා කෙට්ටු වෙලා. එහෙමයි. ඔය ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ තියෙන ප්‍රශ්න ඔක්කොටම තියෙනවා. අපිටත් තියෙනවානේ. එහෙමයි. දැන් අර මේ වැටෙනවා කියපු මයික් එක තියෙනවා නේ ඔයගා. ඔය වැටෙනවා පැටව ටික වැටෙනවා කියවනේ කෝන්නේ ඉස්සර. ඒකේ එක පෑරයකද වෙන්නේ? එක මේ කියන්නේ සමහර සෙට් වල සමහර පෑස් වල ඒක වෙනවා. මම අර මේල් ෆීමේලුත් මාරු කරලා බැලුවා. ඒත් මේ සමහර කාලවලදී එතකොට ඒක දැන් දවස් 4ක් 5ක් වගේ ඇද්දි පොල් කුඩු වගේ වෙලා මැරලා යනවා. එහෙනම් දවස් ඇනෝ දැන් ඇනෝ. ඔව් දැන් දවස් 4ක් විතර වගේ ඇද්දි අර පොල් කුඩු වගේ වෙලා මැරිලා යනවා මාළු ටික සුදු වෙලා. ඔව් ඔව්. ඒ කියන්නේ හැච්චලා මේ ඔයා මේම කරන්න. ඔයා ආයේ ෆීමේල් පොඩක් අයින් කරන්න. ඒක උතන ප්‍රශ්නේ තියෙන්නේ ෆීමේල් ගේ. හරිද? වෙන ෆීමේල් එක දාලා බලන්න. හරිද? ඕගේ පොඩක් සංකීර්ණ ප්‍රශ්න. හරිද? ඕකට වැඩක් තියෙනවා.
JXY එකට අපි කතා කරලා පස්සේ බලමු මොකක්ද කියලා. හරිද? ඕක හැමෝටම වෙන ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් එක වගේ වෝටර් චේන්ජ් එක මදි. වෝටර් චේන්ජ් එක 120 මදි. හරිද? 120ක් මදි පැටවු ටික ඔයා ඊට වඩා වෝටර් චේන්ජ් එකක් කරන්න 60ක් වගේ කරනවා. ලිං වතුරක් දාන්න. ඔව් ලිං වතුර පාවිච්චි කරනවා. ඔයගේ ලිං වතුරේ pH එක hardness එක කොහොමද? පුළුවන්ද? දන්නවද? සමහර pH එක අඩු වැඩි වෙනවා. pH එක සමහරලාට අඩු වෙනවා සමහරලාට වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. එහෙම නම් hardness එක නම් check කරලා නැහැ. hardness එක බලන්න. මොකද ලිං වතුර වල තියෙන hardness එක තමයි ප්‍රශ්නේ. hardness එක සාමාන්‍ය level එකට හදා ගන්න පුළුවන්. ඔයා දන්නවද? මම ඔයගොල්ලෝ ඔක්කොටම කියන්න. water bottle කරන තැන් ඔය වතුර පිරිපාදු කරන තැන් තියෙනවා. ඒ වගේ තැනකට ගිහිල්ලා ඒගොල්ලන්ට කියන්න water hardness එක වැඩි කියලා. ඔය water hardness එක බලන්න ඕනේ. නැත්නම් ඒගොල්ලන් ගාවට එක්කන් අරන් ගියාම නියතියක්. ඔයාට ඒක බලයි. ඒගොල්ලන්ගෙන් සොලියුෂන් එකක් ගන්න. ගොඩක් තැප්ප මේ ලිං වතුර වලට ප්‍රශ්නේ තියෙන්නේ මේ අපිට pH එක ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන් නේ. ප්‍රශ්නේ තියෙන්නේ hardness එකේ. ඔය hardness එකේ එතකොට ඔයා චේන්ජ් කරන water වල percentage එක වැඩි කරන්න ඕනේ. 120 මදි. නැත්නම් ඔයාලා ඔය ඔක්කොම කරනවට වඩා අද හෙට වගේ ගිහිල්ලා 160ක් විතර වගේ water change එකක් කරලත් බලන්න පුළුවන්. හරි? ඔය මොනවාද කෙමිකලි මොනවාද පාවිච්චි කරාද? එහෙම මොනවාද? මොනවාද? නෑ ඔව්. ඒකට මම දෙක මහත්තයාට කෝල් එකක් දීලා ඇහුවා. එතකොට අර සෝල්ට් වෝටර් බාත් එක කරන්න කියලා කිව්වා. අර වතුර ලීටර් එකට මේ 35ක් දාලා මිලිග්‍රෑම් එකක් වගේ වැටෙන්න ඒක කරලා බලන්න කිව්වා. ඒක කරා ඒ වුණාට ඒක නතර කරපු ගමන් ආයෙ එනවා. මේ එනම් මෙහෙමයි. ඔය ඔක්කොටම හොඳයි. අර වැඩි hardness එකක් බලලා කරන්න. ඔයා මේ water change එක වැඩි කරන්න මම. බය වෙන්නේ නැතුව වැඩි කරන්න. වැඩි කරලා බලන්න මොකද වෙන්නේ කියලා. මේ pH එක අඩු නම් ඔයා coral sands ටිකක් පොඩ්ඩක් දාලා බලන්න. ලයින් ටිකක් දාන්න. හරි? හරි. ස්තුතිවන්ත වෙනවා සියලුම ප්‍රවීණ විද්වත් මහත්තුරුන්ට